ඕලෙවල් කාලෙදි හම්බෙන ආතල් චරිත. පේපරේ බෙදුවම කන ඇහෙන්නේ නැතුව යන එක. සානක මචං පොඩි සපෝට් එකක් දියන් ඈ මුකුත් බලලා නැහැ බං. ආයිති මොනවාද අහන්නේ උඹලා එක එක උඩ දාන්න යන්නේ. කො මට මැවිලා පේනවා මචංලා උඹලා ගිහිල්ලා රිසා සම්මලට කියදී මිනිස්සුගේ මුණ වල ඇඳගෙන hinaව ඇස්සල කඳුළු පිරලා බලන් ඉන්නවා. අනේ සානක පුතා නේද අපි පුතාට උදව් කරේ කියලා. නාත් එක්ක වගේ ළඟින් ඉන්න. නාත් එක්ක වගේ. මම උත්තරේ ලියන්නේ උඹට උත්තරේ කියලා. උඹට පෙන්නන්න නැතුව මම ලියලා කොහොමද මචං අටුඹ පාරේ හම්බුණා මුණ බලන්නේ. බලන්නේ මම මොනවාද කියන අනිවාර්යෙන් කියන. හේ මම තමයි අද උඹලට ඉන්න ශාලාධිපති. එක එකක්වත් පෙන්නලා අහුවෙන්න බා සස්පෙන්ඩ් කරනවා. ආයි ජීවිත කාලෙට පොළොව ලියන්න වෙන්නේ නැහැ. පේපරේට 500 කොළ අමුණලා යවන එක. බුදු සර් මම හරි අහිංසක කොල්ලෙක්. මගේ පපුවේ හිලක් සර්. අnder මොනකුත් දාන්න. අනේ සර් මට උදව් කරන්න. මමත් කොල්ලෙක් සර්ුත් කොල්ලෙක්. අම්මා රුමිස් කෙනෙක් නම් මේ මිස් කෙනෙක් නම් මිස්ටත් ළමයි ඇතිනේ. පොඩි සපෝට් එකක් දෙන්න. අහිංසක හීනයක් මම. පිපෙන්න වෙර දරන. මිලින වෙන්න ඉඩ දෙන්න එපා. පව් පිරෙයි. අමුණලා තියෙන රුපියල් 500 සර්ට. මටත් උදව්වක් කරන්න. වැඩේ ගොඩ. ඇඩ්මිෂන් එක වරද්දලා අරන් යන එක. ඇඩ්මිෂන් එක දෙන්න. හෙලෝ සර් මම ඇඩ්මිෂන් මාක් කරන ගමන් ඉන්නේ තාම කිසි අවුලක් නැහැ. මේ මොකක්ද යකෝ මේ? මේක ලයිට් බිලක් නේ. ඈ ලබන පාර මොළෙවල් ලියපන්. යන ගමන් බිල ගියන් ඵලයන්. මේක රතු බිලක්. මෝඩයක් එක්.